බුද්ධ ධර්මයේ 2025 වරහන් 2026 හෙට තියෙන විෂයට අදාළව අනුමාන කිහිපයක් අපිට ලැබිලා තියෙනවා. ඒ අනුමාන කිහිපය අපි අපේ WhatsApp channel එකේ ලබා දුන්නා. channel එකේ නැති කට්ටියට බලන්න තමයි මේ YouTube වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ. ඒ වගේම අපේ channel එකේ link එකත් පල්ලෙහා description එකේ දාලා තියන්නම්. අපි කලින් ලබා දුන්නු අනුමානවලත් link පල්ලෙහා description එකේ දාලා තියන්නම්. ඒ වගේම මතක් කරන්න ඕනි තාමත් ඔය අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම අපේ YouTube channel එක subscribe කරන්න. ඔයාලගේ පුංචි subscribe එක අපිට ලොකුම ලොකු උදව්වක් වෙනවා මේ වගේ අනුමාන ඉදිරියටත් ලබා දෙන්න. ඒ වගේම කියන්න ඕනි සාමාන්‍ය පෙළ විභාගයට යන ඔයාලා අනුමාන පමණක් බලාගෙන ගිහිල්ලා අනුමාන ආවේ නැහැ කියන්න එපා. මොකද අනුමාන කියන්නේ අනුමාන විතරයි. අපිට හරියටම ගෙස්ට් කරන්න බෑ මේක එන්නේ කියලා. අපිට කියන්න පුළුවන් පසුගිය වර්ෂවල පේපර් ටික ඇනලයිස් කරලා කලින් අවුරුදු වල කොහොමද ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ අවුරුද්දේ කොහොම එයිද කියලා අපිට අනුමාන විතරයි කරන්න පුළුවන්. එතකොට ඔයාලා අනුමාන ටික විතරක් බලාගෙන ගියොත් අනිවාර්යෙන් ඔයාලට විභාගයට ඒ සාමාර්ථයක් ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ කොටස් වලට වැඩිපුර අවධානයක් ලබා දීලා ඉවරලා ඔයාලා ඉතුරු කොටස් ටිකත් අනිවාර්යෙන් බලාගෙන යන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මම ඉක්මනින් කියාගෙන යන්නම්. මොකද වීඩියෝ එක දික් කරන්න බෑ. හෙට සාමාන්‍ය පෙළ විභාගේ ඔයාලා අනිවාර්යෙන් පාඩම් කරන්න ඕනි. ඒ නිසා ඉතින් ඔන්න මම ඉක්මනින් කියාගෙන යන්නම්. දසපාරමිතා භාවනා සූකරාණී අසාදුණී ගාතාව හෝ උට්ටානවතෝ සතිමතෝ ගාතාව සිංහලෝවාද සූත්‍රය. ඒ වගේම මතක් කරන්න ඕනි මේ වීඩියෝ එක බලන ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැහැ. ඉතින් දැම්මම අපේ YouTube channel එක subscribe කරන්න අපිට කරන උදව්වක් වශයෙන් ඒ වගේම හෙට දවසේ සාමාන්‍ය පෙළ විභාගයේ ලියන ලංකාවේ හැමතැනම ඉන්න යාළුවන්ට මේ වීඩියෝ එක share කරන්න. යාළුවන්ට ලොකු උදව්වක් වෙයි. ඔයාලට බලා ගන්න පුළුවන් සිංහලෝවාද සූත්‍රයේ කර්මයේ ස්තූප ශ්‍රද්ධා 4 වෙනි සංගායනාව වැලිවිට සරණංකර හිමි රේණුකානේ චන්ද්‍රවිමල හිමි කනිෂ්ක ධර්ම සංගායනාව සතර සංග්‍රහ වස්තු උට්ටාන සම්පදා වාහල් කඩ. ඉතින් අනිවාර්යෙන් මේක ෂෙයා කරන්න ඔයාලගේ යාළුවන්ට. ඒ වගේම මුලින් මතක් කරා වගේ මේ අනුමාන පමණයි මේ ටික විතරක් බලාගෙන ගිහිල්ලා ඔයාලට විභාගය අනා ගන්න එපා. අනිවාර්යෙන් මේ ටිකට අමතරව ඔයාලගේ සියලුම සිලබස් එක පාඩම් කරගෙන යන්න. එතකොට මේ කොටස් වලට වැඩිපුර ටිකක් අවධානය දීලා පාඩම් කරන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. තවත් අනුමාන වීඩියෝ එකකින් හමු වෙමු.